ලංකාවේ ගොඩක් අය දන්න පාවිච්චි කරපු බයික් එකක්. ඔව් බජාජ් පල්සර් 135 LS එක නේද? හරියටම හරි. මේක අර ලයිට් ස්පෝර්ට් කමියුටර් කියන වර්ගයේ එකක් නේ. ඔව් ඒ කියන්නේ දවසේ දුවන්නත් හොඳයි. පොඩි ස්පෝටි පෙනුමකුත් තියෙනවා සැහැල්ලුයි. ඉතින් අපි අද බලමු ඇයි මේක විශේෂයෙන්ම අර තෙල් පිරිමැස්ම හොයන කෙනෙක්ට හොඳ විකල්පයක් වෙන්නේ කියලා. ඒක ඇත්ත. පල්සර් 135 LS එකේ ඒ කාලේ තරුණ අය අතරේ හරිම ජනප්‍රිය වුණා අර පෙනුමයි තෙල් වැඩ කරන විදිහ නිසා. අර LS කියන එකෙන් මොකද්ද අදහස් වෙන්නේ? ලයිට් ස්පෝර්ට්ස් වගේ එකක්ද? බොහෝ විට ඒක වෙන්නේ නැති. ලයිට් ස්පෝර්ට්ස් කියන එක. එන්ජින් එක ගැන කිව්වොත් ඒක 135 cc වගේ නේද? 134.66 cc හරියටම. ඔව්. 4 stroke air cooled engine එකක්. අර බජාජ්ගේ DTSI තාක්ෂණයත් එක්ක එන්නේ. DTSI. ඒකෙන් කොහොමද තෙල් වැඩට බලපන්නේ? හරි. DTSI කියන්නේ අර dual spark ignition. spark plug දෙකක් තියෙනවා. එතකොට ඉන්ධන දහනය ගොඩක් කාර්යක්ෂමයි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වගේ පාවිච්චි වෙනවා? ඔව්. ඔව්. ඒක නිසා තෙල් ඉතුරු වෙනවා වැඩියෙන්. ඒ වගේම performance එකත් හොඳයි. අශ්වබල 10.5ක් වගේ තියෙනවා. ටෝකිට 11.4 Nm. ඒ කියන්නේ ඉතින් නිකම්ම තෙල් ඉතුරු කරන බයික් එකක්ම නෙවෙයි. ටිකක් ඇදලා යන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම. පාරේදී අවශ්‍ය වෙලාවට හොඳ ඇක්සලරේෂන් එකක් තියෙනවා. টপ ස්පීඩ් එකත් පැයට කිලෝමීටර් 110 115ක් විතර යනවා කියලා තමයි කියන්නේ. ඒක. ඒ කියන්නේ 135 cc බයික් එකට ඒ කාලේ හැටියට සෑහෙන හොඳ වේගයක් නේද? ඇත්තෙම. මේ කැටගරි එකේ බයික් එකට ඒක හොඳ පර්ෆෝමන්ස් එකක්. පෙනුම ගැන මොකද හිතන්නේ? ඒකත් අර ස්පෝටි ගතියට හේතුවක් වුණා නේද? ඔව්. අර ස්ප්ලිට් ග්‍රෑබ් රේල් එක හෙඩ්ලැම්ප් එකේ පොඩි ඇග්‍රෙසිව් පෙනුමක් තියෙනවා. ටැංකිය ටිකක් ස්ලිම්. ඒ ඔක්කොම එකතු වෙලා තමයි අර ස්පෝටි ලුක් එක එන්නේ. මීට එකත් අර ඩිජිටල් සහ ඇනලොග් කවලමක් නේද? ඔව්. ඒකත් ඒ කාලේ හැටියට අලුත් දෙයක්. හරි. පෙනුම එහෙම වුණත් එදිනෙදා පාවිච්චිට අවශ්‍ය දේවලුත් බලලා තියෙනවා වගේ බ්‍රේක්ස් එහෙම. ඔව් ඉස්සරහට 240 mm ඩිස්ක් බ්‍රේක් එකක්, පස්සට නම් 130 mm ඩ්‍රම් එකක් තියෙන්නේ. ඒකෙට සාමාන්‍ය පාවිච්චියට ඇති. සස්පෙන්ෂන් එක ගැනත් කතා කරමු. ඒක ඕමදි ලංකාවේ පාරවල් වල. ඉස්සරහට ටෙලස්කෝපික් ෆෝක්ස්. පස්සට තියෙන්නේ අර 5-way adjustable nitrox shocks. ඒ nitrox suspension එක නිසා පොඩි පොඩි වලවල් වල එහෙම යද්දි ලොකු ගැස්සීමක් නැතුව සාපේක්ෂව ෂේප් එකේ යන්න පුරවා. හැබැයි ඒකින් දෙන්නෙක් දාලා ටිකක් දුර යද්දිත් ඒ සැප පහසුව තියෙනවද? ඒක ඉතින් පාරේ තත්වයේ යන දිය වගේ දේවල් මත රඳා පවතිනවා. හැබැයි අනික් ලොකු වාසිය තමයි බර. බර අඩුයි කිව්වා නේද? ඔව් කිලෝග්‍රෑම් 122ක් වගේ වෙන්නේ. හරිම සැහැල්ලුයි. ඉතින් නගරේ ට්‍රැෆික් එකේ එහෙම එහා මෙහා කරන්න, නවත්තලා තල්ලු කරන්න, එහෙම හරිම ලේසියි. හැසිරවීම පහසුයි. හරි. එන්නම තියමු වැදගත්ම කාරණේට ගොඩක් අය මේ බයික් එකට ආස වෙච්ච හේතුවට තෙල් පිරිමැස්ම. ඔව් ඒක තමයි ප්‍රධානම ආකර්ෂණය. ඇත්තටම ලීටරයට කිලෝමීටර් කීයක් විතර බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මේ තියෙන තොරතුරුයි අර පාවිච්චි කරන අය කියන විදිහටයි බලුම සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර් 50-60 අතර දුවනවා. 50-60 අතර. ඒක සෑහෙන හොඳාගයක් නේද? ඔව්. ගොඩක් පරිස්සමෙන් පැද්දොත් අර අඩු වේගෙන් එහෙම 60ට වැඩියෙන් උනත් ගන්න පුළුවන් කියලාත් කියනවා. ටැංකිය ලීටර් 8යි කිව්වේ. ඔව් ලීටර් 8ක ටැංකියක් තියෙන්නේ. ඉතින් ටැංකිය ගහුවම සෑහෙන දුරක් යන්න පුළුවන්. ඒක නෑ ඇත්තටම දැන් තියෙන තෙල් ගණන් එක ලොකු දෙයක්. හැබැයි ඉතින් එච්චර තෙල් පිරිමහන්නේ යද්දි පර්ෆෝමන්ස් පොඩ්ඩක් අඩු වෙනවද නේද? යම්තක් දුරකට ගොඩක් වේගෙන් යද්දි එකපාර වේගය වැඩි කරද්දි එහෙම තෙල් වැඩි ටිකක් අඩු වෙනවා. හැබැයි සාමාන්‍ය ගමනකදී අර DTSI තාක්ෂණයයි අඩු බරයි නිසා ඒ බැලන්ස් එක හොඳට තියෙනවා. කවුද කියලා තිබ්බලු නේද? රටේ පෙට්‍රෝල් රේට් එක බලද්දි මේ වගේ බයික් එකක් හෙවන් එකක් වගේ කියලා. ඕ ඒක පාවිච්චි කරන කෙනෙක් කියපු කතාවක් එක අඩ ලිටර් එකකින් ලොකු ගමනක් යන්න පුළුවන් කියන එක. ඒකෙන් තේරෙනවානේ ඒකට තිබ්බ කැමැත්ත. හැබැයි මේකේ තියෙන ප්‍රශ්නේ කියන්නේ මේක දැන් අලුතෙන් ගන්න නෑ නේද? ඒක තමයි බජාජ් කම්පැනි එක මේක නිෂ්පාදනය නතර කරලා. ඉතින් ලංකාවේ තියෙන්නේ දැන් used. එහෙම නැත්නම් රීකන්ඩිෂන් බයික් විතරයි. ඒ වගේ ගණන් කොහොමද දැන් යන්නේ? දල වශයෙන් කිව්වොත් ලක්ෂ 2.30000 ඉඳන් ලක්ෂ 3.20000ක් විතර වනකම් වගේ යනවා. ඒක ඉතින් බයික් එකේ කන්ඩිෂන් එක අවුරුද්ද වගේ දේවල් අනුව වෙනස් වෙනවා ඇති. අනිවාර්යයෙන්ම තත්ත්වය හදපු අවුරුද්ද ලියාපදිංචිය ඔව ඔක්කොම බලපානවා මිලට. එහෙනම් සාරාංශයක් විදිහට ගත්තොත් පල්සර් 135 LS එක ඇත්තටම අර පුංචි එන්ජින්, පුංචි ෆියුල් බිල්, පුංචි ටෙන්ෂන් කියන කතාවට ගැලපෙනවා. ඔව් පෙනුමත් හොඳයි, නගරේ දුවන්නත් හොඳයි. විශේෂයෙන්ම තෙල් වැඩේ. ලීටරයට කිලෝමීටර් 50ක් කියන්නේ ලොකු දෙයක්. ඉතින් අවසාන වශයෙන් මේ වගේ used bike එකක් ගන්න කෙනෙක්ට මොනවද හිතන්න තියෙන්නේ? වැදගත්ම දේ තමයි මේක දැන් තියෙන්නේ පාවිච්චි කරපුවා විතරක් නිසා
ගන්න කලින් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොනවද ඒ විශේෂයෙන් බලන්න ඕන දේවල්? අනිවාර්යයෙන්ම එන්ජින්ම බලන්න ඕන. සද්දේ කොහොමද? අමුතු දුමක් එනවද? ශැසි එකේ එහෙම ඇක්සිඩන්ට් වෙච්ච පාරවල් හානි තියෙනවද කියලා හොඳට බලන්න ඕන. ලිය කියවිලිට හරියට දෙන්න ඕනේ නේද? ඔව් ඔව්. ලිය කියවිලි වල නිර්වද්‍යතාවයේ ඒව හරිද කියන එක හරියටම චෙක් කරන්න ඕන. පාවිච්චි කරපු වාහනයක් ගන්නකොට ওই පරීක්ෂාව නම් අතපසු කරන්න හොඳම නෑ. ඒ ගැන විශේෂයෙන් හිතන්න ඕන. ඒක ඇත්ත. හොඳ තත්ත්වයක හොයාගත්තොත් නම් අදටත් වටින බයික් එකක්. අනිවාර්යෙන්ම